ආයිබෝවන් අපි බලමු අද වීඩියෝ එකකින් මොනවද අපිට බඩ දැවිල්ලක් එහෙම නැත්නම් බඩ පපුව දැවිල්ලක් එහෙම නැත්නම් ඔබ හඳුන්වන ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වයට අපිට ගෙදරදී කරගන්න පුළුවන් සාමාන්‍ය බෙහෙත් මොනවද කියලා. මොකද තදට බඩ දැවිල්ල තියෙනවා නම්, උගුරට එනවා නම්, බඩ පිපිලා නම්, කන සැරේට සමහරුන්ට টয়ලට් යන ගතිය තියෙනවා. සමහරුන්ට බඩ පුරවල දාලා හරි අපහසුයි. එහාට මෙහාට හැරෙන්නවත් බෑ කියනවා. පපුව මැද හිර වෙනවා වගේ ගති තියෙනවා. ඒ වගේ අවස්ථාවල වලට අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලමු. මොකද එහෙම වෙලාවක ඔබට සාමාන්‍ය බඩ දැවිල්ලක් නම් තියෙන්නේ. ඔබට පුළුවන් වැහි නැති දවසක නම් වැස්ස දවසක සීතලයි උදු පිළිලේ කැඳ. නමුත් අපිට උදු පිළිලේ කැඳ ටිකක් සකස් කරලා ඒක පානය කරන්න පුළුවන්. ඒකත් අපි කොහොමද සකස ගන්න ඕනේ? හාල් ටිකක් අරගෙන ඒකට අපිට සුදු ලුණු බිත් දෙක තුනක්, ගම්මිරිස්සට දෙක තුනක් දාලා වතුර දාලා ලුණු ස්වල්පයක් දාලා ඒක ලිපේ තියලා ඒ ටික හොඳට තැම්බීගෙන එනකොට අපි දාන්න ඕනේ ඒකට පොල් කිරි ස්වල්පයක්. පොල් කිරි ස්වල්පයක් දාලා ඒ ටිකත් උතුරනකොට කොළ ටික වෙනම උදු පීඩියේ කොළ ටික වෙනම බ්ලෙන්ඩ් කරගෙන අර පොල් කිරි ටිකත් හොඳට ඉතුරුවට පස්සේ කොළ ඉස්ම ටික දාලා එක සැරයක් උතුරවල ලිප ඕෆ් කරගන්න. ඕෆ් කරලා ඒක ලිපෙන් බාගෙන අර තියෙන කොළවල තියෙන විටමින්ස් khනිජ ලවණ ටික ඔක්කොම ඇඟට උරා ගන්න විදියට කොළ ගැඳ ටික සකස් කරලා ඔබට පානය කරන්න පුළුවන්. ඒ වගේම කොත්තමල්ලි ටිකක් අරගෙන ඕක කබලේ බෙදලා කුඩු කරලා බෝතලයකට දාලා තියාගෙන ඒකෙන් තේ හැන්දක් අරගෙන ඒකට අපිට නටන මොතුර ටිකක් වත් කරලා ඒක අපිට පෙරලා ඒක පානයක් හැටියට ගන්න පුළුවන්. ඒ වගේම අපිට බෙලි කොළ ටිකක් අරගෙන බෙලි මොකු බෙලි කොළක් නැතුව ලපටිම බෙලි කොළක් නැතුව මැද හරිය බෙලි කොළ මිටක් විතර අරගෙන ඕක තම්බල පානය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක තවත් වඩාත් හොඳයි. බෙලි කොළ ටිකක් තම්බල ඕක අපිට වී පොරිත් ටිකක් දාලා බෙලි කොළ ටික තම්බගෙන ඒක නිවෙන්න පොඩ්ඩක් ඇරලා මීපැණි ස්වල්පයක් දාලා ඒක පානය කරනවා නම් අර උගුරෙත් අර බඩේ පිපුරවල දාලා ඇවිද ගන්න බැරුව හුස්ම ගන්න බැරුව බඩ පුරවල දාලා තියෙන ගතිය ගාලා උගුරට ඔබට උද්ගාරයේ ගිහිල්ලා බොහොම සනීප ගතියක් දැනෙනවා ඒක පානය කරනවා. ඒ වගේම කටුළු හාල් ටිකක් අරගෙන ඕක කබලේ බෙදලා ඒක වෙනම බ්ලෙන්ඩ් කරලා තියාගෙන ඕකෙන් තේ හැන්දක් අරගෙන නටුණු වතුරින් වක් කරලා ඔබට පානය කරන් ගත්තාම ඒකෙනුත් සුවයක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ මොන දෙයක් කරලවත් ඔබට සුවපත් භාවයක් නොදෙනෙනවා නම් අපි බලන්න ඕනේ ඒකට හේතුව මොකද කියලා. එහෙමනම් ඔබට එන්ඩොස්කෝපි පරීක්ෂණයකින් උගුරේ ඉඳන් ගලනාලය දිගේ එහෙම පරීක්ෂණයක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බුද මාර්ගයේ බුද කීල යන්නේ වගේ තත්ත්වයක් ඉඳන් මලබද්ධ තත්ත්වය කියලා එහෙම එන බඩ දෙවිල්ලක් නම් එන්ඩොස්කෝපි එකක් කොලොනොස්කෝපි එකක් වැනි පරීක්ෂණ මගින් තියෙන රෝග තත්ත්වය මොකක්ද කියලා හරියටම දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කෑන් වාර්තාවක් ඔබට ෆැටි ලිවර් තත්ත්වයක් තියෙනවද, පිත්තාශය ගල්තිය තත්ත්වයක් තියෙනවද, එහෙම බලා ගන්න පුළුවන්. අපිට දැන් සාමාන්‍ය බඩ දෙවිල්ලක් නම් ගෙදරදී කරගන්න පිළියම් ටිකක් තමයි ඔය කිව්වේ. ඊට අමතරව ඔබට ඕකෙදී අමාරු වැටෙන අවස්ථාවක් තමයි බඩවැල් වල පිළිකා වගේ තත්ත්වයක් තියෙනවා නම් එහෙම කැන්සර් රෝගයක් වගේ අවස්ථාවක නම් අපිට අන්න වඩාත් වැදගත් වෙනවා අර කොලොනොස්කෝපි කියන පරීක්ෂණය. මොකද ඒතර මුල් අවස්ථාවේ මේක අඳුනගෙන අපිට මේ රෝගයට අවශ්‍ය පිළියම් ප්‍රතිකාර වලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේම ඔබට දැන් ගෙදරදී හදා ගන්නවා නම් දියවත් ටිකක් හදලා ආහාරයට ගන්න පුළුවන්. ඒකත් බඩ දෙවිල්ල හැදෙන්නේ නැති වෙන රැයට රයිස් කුකර් එකේ හොම මුට්ටියක වඩාත් හොඳයි මැටි මුට්ටියක නම් ඒ ඉතුරු වෙන බඩ ටික දාලා ඒකට වතුර ටිකක් වක් කරලා ලුණු ගෙඩි හතුලුණු ගෙඩි දෙක තුනක් ලියලා දාලා හම්විරිස් කරලක් හිමින් ලියලා දාලා ඒ වගේ මේකට ලුණු ස්වල්පයක් දාලා ඒක අපිට පොල් ටිකකුත් කලවම් කරලා ගන්න පුළුවන්. රැයට බත් ටිකට වතුර දාලා දිනවා උදේට ඔය කීප ද්‍රව්‍ය කලවම් කරලා දෙහි ඇඹුල් උඩට තදට බඩ දෙවිල්ල තියෙනවා නම් දෙහි ඇඹුල් යන්තමින් මිශ්‍ර කරන්න. මොකද ඒකේ විටමින් C එක් වෙන නිසා. එතකොට ඒකත් අපිට උදෑසනට පාවිච්චි කරන්න පුළුවන්. සමහරුන්ට යෝගට් කෑම අඩු වෙනවා. නුදෝක කිරි වලට සමහරුන්ට අඩු වෙනවා. නමුත් තදට ආම්ලික තත්ත්වයේ තියෙනවා නම් ඔබ දන්නවා බඩේ තියෙන හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක. ඒකට ආහාර දිරවන්න තියෙන එකක්. නමුත් අර කිරි එකතු වුනහම සමහරුන්ට ඒ අම්ල ගොඩක් තියෙන තැනකට කිරි වැටුනහම කිරි ටික කැටි ගෑනවා. ඒක නිසා සමහර අවස්ථාවල ඔබටම තේරෙයි මුදුවපු කිරි යෝගට් වගේ දේවල් ආහාරයට ගත්තම ඔබේ තියෙන මේ බඩ දැවිල්ල තත්ත්වයේ අපහසුතාව වැඩි වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක නම් ඔබ මේ වගේ දේවල් ආහාරයට ගන්න එපා. එතකොට ඔබට ජෙලි තියෙනවා. යන්නේ ජෙලි එකක් කාලා පොඩි පහසුවක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොමාරිකා පිටක් අරගෙන ඕක පළලා ඒක මැද්දේ තියෙන අර සුදු මදේ අරගෙන ඕක සෝදලා ඒක ගිල දාන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් කොමාරිකා මද අරගෙන ඒක කිරි හොද්දක් විදියට හදලා ආහාරයට ගන්නත් පුළුවන්. එහෙමනම් නැවතත් දිනක මම හමු වෙන තෙක් ඔබට ආයුබෝවන්.